දැන් කරුණු වශයෙන් කියන්නම් ඊයේ අස්සම් කරපු ගිවිසුම් වල මොනවද තියෙන පාව දෙන කොටස් කියලා. What? Bro, what are you talking about, man? ලංකාවේ ප්‍රධාන විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතිය ඉන්දියාවේ ප්‍රධාන විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමේ ගිවිසුම. රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලාගේ පාලන සමයේ කාංචන විජේසේකර ඇමතිවරයා විදිහට ගෙනාව 2024 අංක 36 පනත. ඒ පනතේ තමයි මේ ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධති දෙක ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රතිපාදන අඩංගු උනේ ඒ කාලේ මේ ආණ්ඩුවේ ඉන්න ජාතික ජනබලවේගයේ කට්ටියකට විරුද්ධ වුණා. ඒකට විරුද්ධව නඩු දැම්මා වර්තමාන විදුලි බල ඇමති කුමාර ජයකොඩි. දෙවෙනි එක තමයි ඩිජිටල් කරන ගිවිසුම කියලා එකක් අස්සම් කරලා තියෙනවා. ඒකට අනුව ලංකාවේ ජනතාවගේ ජෛව මිතික දත්ත දියව සතුරු. ඊළඟ එක තමයි ඉන්ධන සම්බන්ධ ගිවිසුම. යහපාලන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහලා මැදිහත් වෙලා මේ තෙල් නලය සහ තෙල් ටැංකි විකිණීමේ ගිවිසුම ගහන්න යන වෙලාවේ තමයි වැඩ වර්ජනය ආවේ. ඒ වැඩ වර්ජන නායකත්වය දුන්නේ එවකට ජෛවිපේ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතියේ නායකයා විදිහට හිටපු වර්තමාන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති රාජකරුණා සහ අශෝක රන්වල. ඊළඟ එක තමයි මේ ආරක්ෂක ගිවිසුම සම්බන්ධ ප්‍රශ්න. මේ වගේ ආරක්ෂක ගිවිසුමක් ලංකාවේ අස්සම් කරන්නේ පළවෙනි වතාව. සියල්ල ඉන්දියාව සතු කරන පාවාදීමේ ගිවිසුම් ගොන්නකට තමයි ඊයේ අස්සම් කරේ. පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව ඇන්දුවා. ඒ විදියට ඇන්දුවේ නැහැ වෙන කවුරුවත්. හැමදාම ජනතා විමුක්ති පෙරමුණ හිටියේ ඉන්දියානු විරුද්ධ පාර්ශවයන් හැටියට. ඒ ප්‍රධාන විවේචකයා තමයි අද සම්පූර්ණ ප්‍රතිපත්ති වෙනස් කරලා රෙදි නැතුව තමයි ඉන්නේ. Wait a minute. Who are you? මෝඩි අගමැතිතුමත් එක්ක ගිවිසුම් ගැසිය යුතුයි. කොච්චර අපි උත්සාහ කරාද කලින් කරන්න දෙයියන්ගේ නාමයට මේවා කරන්න දුන්නා නම් එදා අද අපි මෙහෙම වැටිලා නැහැනේ. ආණ්ඩුව අත්ත වශයෙන්ම කියන්න ඕනේ ඇවිල්ලා මෙච්චර කල් කරන්න හිටපු දේවල් වලට අකුල් හෙළුවට මේවා නැවැත්තුවට තමාවෙන්ට කියලා කියන්න ඕනේ. මොකද මේ කරන දේ හරි. දැන් කරන්නේ නොකියපු ඒවා. ඉන්දියාවේ තියෙන කලාපීය ව්‍යාප්තවාදය ඒ පිළිබඳව මේ රටට කරුණු කියපු එකම දේශපාලන පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ. තමන්ගේ සමාජිකයන්ට මූලික පන්ති පහෙන් එකක් හැටියට දාලා ඉගෙනුවා. අනුර දිසානායකලා ජනාධිපතිලා වෙන්න කලින් සාම්පූර් බලාගාරය හදන වෙලාවේ ඒකට විරුද්ධව උසාවි ගියා. ඉන්දියාව දාලා ගියාම උදම්මනාන ත්‍රිකුණාමලයට ගියා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කිව්වා අපි මේ සටන ජයග්‍රහණය කළා කියලා. දැන් මෝඩි අගමැතිය ඇවිල්ලා ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපන විදියට කියනවා. එතුමා කියනවා ඩිජිටල් මුල්ගල සාම්පූර් වලට අනුර කුමාර ජනාධිපතිට කියනවා තියපන් කොඩු උඹත් ඔබ මේකට විරුද්ධ වුණානේ දැන් තියපන් ඩිජිටල් මුල්ගල. භෞතික මුල්ගල තියෙන එක නවත්තුවා. දැන් යෝගය තියෙනවා ඩිජිටල් මුල්ගල. රෙදි ඉල්ලි කියලා තමයි අපිට කියන්නේ.